දරුවනේ. පුතේ මම ඊයේ දාලා තිබ්බා භාග ප්‍රශ්නයක්. බලමු ඒකට නිවැරදිව උත්තර ලියන්නේ කොහොමද කියලා. හරි. හැමෝම හැරෙන්නකෝ. පාලිත තමා සතු ඉඩමකින් පහෙන් එකක් නිවසක් සෑදීමට වෙන් කර ඉතිරි කොටස වගා කිරීම සඳහා වෙන් කළේය. ප්‍රමිලකන් 1 අහනවා වගා කිරීම සඳහා වෙන් කළ බිම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? හරි. පුතේ මේකේ දීලා තියෙන පළවෙනි தත්ත්වය මොකද්ද? නිවස සෑදීම සඳහා පහෙන් එකක් වැය කරලා තියෙනවා. නිවස සෑදීම පහෙන් එකක කොටසක් වැය කරලා තියෙනවා. මුලින්ම අහන්නේ වගා කිරීම සඳහා යොදාගත්ත බිම් ප්‍රමාණය. හරි. පුතේ මුළු ඉඩමම තියෙනවා පහෙන් පහක්. ඒකෙන් නිවස සෑදීමට පහෙන් එකක කොටසක් ගිහිලා තියෙනවා. එහෙනම් ඉතිරි එක පුතේ මනෝමයෙන් හදන්න පුළුවන් සරල දෙයක්. පහෙන් එකක් අඩු කරපුවාම පහෙන් 4යි. හරි. භාගයක් අඩු කරනකොට හරය සමාන විය යුතුයි. හරය සමාන නිසා පොදු හරය 5 කියලා ගත්තා. පහෙන් එකක් අඩු කරපුවාම පහෙන් 4යි. හරි. දරුවනේ මුලින්ම තියෙනවා නිවස සාදු පස්සේ ඉතිරි කොටස වගා කිරීම සඳහා යොදා ගන්නවා. මෙන්න මේ පහෙන් 4 කියන කොටස පුතේ වගා කිරීම සඳහා යොදා ගන්නවා. බලමු රෝමි ලක්කන් දෙක මොකක්ද තියෙන්නේ කියලා. ඔහු වගා කිරීම සඳහා වෙන් කළ කොටසින් තුනෙන් එකක් එළවලු වගා කිරීමට වෙන් කළේය. එළවලු වගා කිරීමට වෙන් කළ කොටස මුළු ඉඩමෙන් කවර භාගයක් දැයි සොයන්න. හරි. දැන් දරුවනේ මේ පහෙන් 4 කියන කොටසනේ වගා කිරීම සඳහා යොදාගත්තේ. හැබැයි එළවලු වගා කරන්න මේ පහෙන් 4ම අරන්නේ. ඒකට යොදාගෙන තියෙන්නේ ඒ පහෙන් 4න් තුනෙන් එක කොටසක්. හරි. මෙන්න දරුවනේ ගන්නවා දෙවෙනි ප්‍රශ්නය. පහෙන් 4 කොටසින් තුනෙන් එකකුයි අරන් තියෙන්නේ එළවලු වගා කරන්න. හරි. දැන් දරුවනේ පහෙන් 4 හල්ලයින කියන ගුණ කිරීම තුනෙන් එකක්. හරහට බෙදෙනවද බලනවා. නෑ බෙදෙන්නේ නෑ. එහෙනම් පුතේ 4 වරක් ටික 4යි 5 වරක් 3 15යි. එහෙනම් දරුවනේ එළවලු වගා කිරීමට උදාගෙන තියෙනවා 15න් 4ක කොටසක්. දැන් කොටස් දෙකක් වැය වෙලා තියෙනවා. එකක් දරුවනේ නිවස සෑදීමට පහෙන් එක කොටසයි. දෙවෙනි එක දරුවනේ එළවලු වගා කිරීම සඳහා 15න් 4යි. බලමු රෝමි ලක්කන් තුන මොකක්ද තියෙන්නේ කියලා. නිවස සෑදීම සහ එළවලු වගා කිරීමට වෙන් කළ පසු ඉතිරි බිම් ප්‍රමාණය වෙනත් වගාවන් සඳහා යොදවයි. එම කොටස මුළු ඉඩමෙන් භාගයක් ලෙස දක්වන්න. හරි. පුතේ දැන් තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ එළවලු වගා කරලා ඒ වගේම නිවස සාදලා තව කොච්චර බිම් ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවද කියලා. ඒක තමයි ඉතිරි වගාවන් සඳහා යොදාගන්නේ. පහෙන් එකක් ගියා නිවස සාදන්න. මේ උඩින්ම තියෙන දත්තේ. ඊළඟ දැන් දරුවනේ හෙව්වා 15න් 4ක් ගියා එළවලු වගා කරන්න. දැන් දරුවනේ බලමු මුළු කොටස හොයන්න කොහොමද කියලා. භාග දෙක එකතු කරන්න ඕනේ. භාග දෙක එකතු කරනකොට අඩු කරනකොට හරය සමාන වෙන්න ඕනේ. හැබැයි දරුවනේ මෙන්න මේ පහෙන් එකේ හරය සමාන නැහැ. අපිට 5 15 කරගත්තා නම් හරි. හරයක් 3ෙන් ගුණ කරනවා ලාභයක් 3ෙන් ගුණ කරනවා. මෙන්න 15න් 3යි 15න් 4යි ඔක්කොම 15න් 7ක් එනවා දරුවනේ. දැනට වැය වෙලා තියෙන ඉඩම් කොටස. එහෙනම් ඉතිරි කොටස ගන්න 15න් 7ක් අඩු කරමු. හරය සමානයි. මෙන්න එනවා දරුවනේ 15න් 8යි. එහෙනම් දරුවනේ දැනට ඉතුරු කොටස මේ 15න් 8 කියන කොටස. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. වෙනත් වගාවන් සඳහා වෙන් කර ඇති බිම් කොටස නිවස සෑදීමට වෙන් කළ බිම් කොටසට වඩා වර්ග මීටර 200ක් වැඩි නම් නිවස සෑදීමට වෙන් කළ බිම් කොටස වර්ග මීටර කීයද? හරි. දරුවනේ දැන් මේකේ යාම කියනවා වැඩියෙන් තියෙන වෙනත් වගාවන් සඳහා යොදාගත් කොටසලු. හතරවෙනි ප්‍රශ්නේ. 15න් 8. ඒ කියන්නේ පුතේ වෙනත් වගාවන් සඳහා යොදාගත් කොටස. අඩු කිරීම 5න් 1 නිවස සෑදීම සඳහා යොදාගත් කොටස. මේ දෙන්නගේ වෙනසෙන් ගත්තාම දරුවනේ හරය සමාන විය යුතුයි. 15න් 8න් 15න් 3ක් අඩු කරපුවම 15න් 5යි. මෙන්න මේ බිම් ප්‍රමාණය අර දෙන්න අතර වෙනස වෙනත් වගාවන් සහ නිවස සෑදීම අතර වෙනස දීලා තියෙනවා වර්ග මීටර 200ලු. වර්ග මීටර 200. දැන් අපෙන් අහනවා දරුවනේ මොකද්ද
නිවස සෑදීමට යොදාගත්ත බිම් ප්‍රමාණය කොපමණද කියලා. පුතේ මේ 15න් 5න් අපිට පුළුවන් 15න් එකක් ගන්න. 15න් එකක් ගන්න. 15න් එකක් ගන්න පුතේ මේ 5 අයින් කරන්න ඕනේ. එහෙනම් 5 බෙදන්න ඕනේ. 5 5න් බෙදපුවම 15න් එකට එනවා. එහෙනම් දෙපැත්තම 5න් බෙදමු. ඔන්න පුතේ 15න් 1 සමානයි මෙතන එනවා වර්ග මීටර 40යි. දැන් 15න් එකෙන් අපිට ඕනේ පුතේ 5න් එක කොටසක්. 15න් එකෙන් කොහමද 5න් එකක් ගන්නෙ? මේ යට තියෙන එක්කෙනා 3න් වගේ සුළු වුණොත් 3න් වගේ බෙදුනොත් 5 එනවා නේද? එහෙනම් දරුවනේ අපි 3න් ගුණ කරමු. මෙන්න දරුවනේ 5න් එකක සමානයි එනවා 120යි වර්ග මීටර. දරුවනේ මෙන්න ආව අපිට නිවස සෑදීම සඳහා යොදාගත්ත බිම් ප්‍රමාණය. සරල ගානක් ලේසියෙන් ලකුණු 10ක් ගොඩ දාගන්න පුළුවන්. හරි පුතේ මම දාන්න අදත් ගානක් ඒකේ උත්තරේ අපි හෙට සාකච්ඡා කරමු. අනිවාර්යෙන් මතක ඇතුවම SK Maths කෝසල අබේරත්න YouTube channel එක subscribe කරන්න.